ළමයි කොහොමද සුබනත්තලක් හැමෝටම පොඩි යන පොඩි ඩ්‍රයිව් එකක් දාන්න එළියට මෙල්බන් වල තමයි ලාස්ට් ඉයර් මම ක්‍රිස්මස් මෙම කරේ මේ පවුලේ කට්ටිය ඔක්කොම දැන් මේ පාරේ ඉන්නේ මායි කියලා විතරයි ඩාවින් වල. ඉතින් ජීවිතේ මාර දෙයක් මග අපි කිසි දෙයක් ප්‍රෙඩික්ට් කරන්න බෑ. කාටද ඒක අමුතු ලල් එකක් තියෙනවා ඒකේ. මොකද අපි ලයිෆ් එක හැම එකක්ම ප්ලෑන් කරන්න ගියොත් සමහර දේවල් ප්ලෑන් කරන්න ඕනේ. සමහර දේවල් we can't plan it at all ඉතින්. එතකොට ලයිෆ් එක හරි එක්සයිටිං සමහර ලාවට. මේක නෙමෙයි කොහොමද මම මේ උඹලා මෙහෙම vlog කරන්නේ මේ අත උස්සගෙන මට පට්ට අමාරුයි මම දැන් මට අත රිදෙනවානේ. මට ඉන්න බෑ. අපි දැන් ඉන්නේ මචං කලන් බීච් වල. ඩාවින් වල සිටි එකට කිට්ටු වෙන තියෙන බීච් ෆ්‍රන්ට් එකක්. මෙතන ලස්සන අද නම් පොඩ්ඩක් වතුර බැහැලා මෙහෙදී වතුරට බහින්න බෑනේ මේ කිඹුලෝ ඉන්නවනේ. සීසන් එක දැන් මුන් දැන් බැස්සොත් කිඹුලෝ ඉන්න හයි chance එකක් තියෙනවා. ඒක නිසා මිනිස්සු කවුරුත් බහින්නේ නැහැ. ඉතින් පිටරටකට ආවම තමයි තේරෙන්නේ අපේ ජීවිතේ කොච්චර පොඩිද වෙනස්ද, කවුද අපේ ජීවිතේ හැම වෙලාවෙම අපි ළඟින් ඉන්නේ, කවුද අපිට ෆුල් සපෝට් එක දීලා තින්නේ මෙච්චර කාල. ඒක මේ කවුද තමන්ගේ හරි යාළුව කවුද, ඇත්තට අපිට ඕනෙලාක බොක්ක දෙන්න නැතින යාළුව කවුද එහෙම කියලා. ඒක කාගේවත් වැරද්දක් නෙමෙයි, කුඹේ වැරද්දකුත් නෙමෙයි. ඒක යාළුවගේ වැරද්දකුත් නෙමෙයි. ඒක තමයි ලයිෆ් එක කියන්නේ. ලයිෆ් අපි ඇඩැප්ට් වෙනවා මචං. ලයිෆ් එකේ වෙන දේවල් වලට අපිට සමහරට යාළුවන්ට කියන්න බෑ මචං මෙහෙම සීන් එකක් වෙලා තියෙන්නේ කියලා. ඉතින් අර අන්තිමට හොයාගන්න උලන් කවුද මොන යාළුවද ඇත්තට අපිට බොක්කෙම ඕන දෙයකට ඉන්නේ කියලා. සහ සමහරලාට යාළුවන්ට වඩා එහා ගිය මේ යාළුකමක් තියෙන පුළුවන් අපිට මේ මෙහි ඇවිල්ලා හම්බෙච්ච මේ ස්ට්‍රේන්ජර්ස්. මොකද අපිට ඒගොල්ලන් ඊට වඩා උදව් කරනවා. මොකද මේ කන කට්ටේ රහ දන්නවා මේ මිනිස්සු. මේ කාපු කට්ට දන්නවා. ඒක නිසා උදව් කරන කට්ටිය ඊට වඩා ඉන්නවා. කියන්නේ යාළුකමකට එහා ගිය දෙයක් එතන තියෙනවා. ජීවිතේ අපි කොච්චර පොඩි අපි මේ ලෝකෙ කොච්චර පොඩි දෙයක්ද කියලා අපි මේ හැමදේම ඔලුවට තියාගෙන මේ මැරෙන්න හදනවනේ මේ මේක මූට වෙයි බැරි මාව තේරුම් ගන්න මේ අර එහෙම කියලා. අපිට තාම බැරි ඇයි අපිව තේරුම් ගන්න. අපි තේරුම් ගත්තොත් තමයි මේ අපිට තියෙන ප්‍රශ්න ගොඩාක් අඩු කරගන්න පුළුවන්. අපි හැම වෙලාවෙම බාන්නේ නෑ ඇයි මූට බැරි මාව තේරුම් ගන්න. අඩෝ පුළුවන් නම් try කරන්න අනිත් මිනිස්සයාගේ පැත්ත හිතන්න පොඩි ප්‍රශ්නයක් එන්න කලින්. සමහරවිට ඒක මට ගොඩක් උදව් වුණා මේ අවුරුද්දේ. මොකද මම සමහරවිට මුල් කාලේ හරි selfish නේ කරනවා. යකෝ මම හරිනේ. ඇයි මූට මාව තේරුම් ගන්න බැරි. හරි ඒ වගේ. තාමත් එක දිනව නැත්තේ නෑ. ඒකේ එන පාට මම ආයේ ඒක හදා ගන්නවා. අපි මිනිස්සුනේ වර්ධින්න පුළුවන්. එහෙම කියලා ඉතින් අතාරින්නත් හොඳ නෑ. අපි අපේ ලයිෆ් එක grow කරගෙන අපේ self confidence එකද අපේ තියෙන discipline එක ඒක grow කරගන්න එක මචං ඒක උඹේ වැඩක්. ඒක වෙන කාටවත් උඹට කියලා දෙන්නවත් මුකුත් කරන්න බෑ. කියලා දුන්නත් උඹේ ඔලුවට යන්නේ නෑනේ. උඹට ඒක කිසි මේ එකක් නැත්තම්. ඒ තමයි මචං මේ අවුරුද්දේ ගිය අවුරුද්දට කම්පෙයාර් කරලා තේරිච්ච දෙයක් තමයි මගේ ලයිෆ් එකේ ඉමෝෂනල් බැලන්ස් එක. මට කොච්චර කේන්ති යනවද, මං කොච්චර දේවල් ලස්සනට හැන්ඩල් කරාද, කොච්චර දේවල් ගොන් විදිහට හැන්ඩල් කරාද, කොච්චර දේවල් මට හොඳින් කරන්න තිබ්බද කියන එකත් නෝට් වුණා. ඉතින් අර අපි හැම අවුරුද්දෙම බලන්න ඕනේ, හැම අවුරුද්දෙම හැම දවසකම බලන්න ඕනේ අපි කොහොමද ඩෙවලොප් වෙන්නේ, අපි කොහොමද තව ස්ටෙප් එකක් ඉස්සරහට ගිහිල්ලා අපි කරපු වැරදි නොකර ගොඩ යන්නේ කියලා නේ. ඒක නිසා හැම වෙලාවම තමන් අලුත් දෙයක් ඉගෙන ගන්න බලන්න, තමන්ගේ ලයිෆ් එකේ වරදක් කරනවා කියලා තමන්ට තේරෙනවා නම් ඒක තේරෙන එකත් ලොකු දෙයක්. ඒකට ස්ටැක්ට් රෙකෝඩින්ග්ලි කරලා බලන්න මොකක්ද මම කරන වැරද්ද. ඇයි මට මෙහෙම කේන්ති යන්නේ. අර ඒ වගේ දේවල්. අනිත් එක තමයි අපි ස්ටේට්ස් මූව් වෙනකොට මම මේ අවුරුද්ද පටන් ගත්තේ මෙල්බර්න් වලින්. මැද කොටසේ හිටියේ බ්‍රිස්බේන් වල. දැන් ඉන්නේ ඩාවින් වල. ඉතින් ලේසි නෑ මචං. මූව් වෙනකොට මූව් වෙනවා කියන වෙනම පිස්සුව. මූව් වෙච්ච කට්ටිය දන්නේ නැති කොච්චර මේක අමාරු වැඩක්ද. බඩු විකුණන්න ඕනේ තියෙනවා. ආයෙ අලුතෙන් බඩු ගන්න ඕනේ. ආයෙ විකුණන්න ගන්න ඕනේ. ආයෙ සෙටල් වෙන්න ඕනේ. අපි සෙටල් වුණාම හරි පට්ට මැස්සෙක් ඇවිල්ලා යස්සේ. යන්න ඉතින්. එහෙම යන්න සිද්ධ වුණා මේ වැඩ නිසා. ඒ වුණාට සතුටුයි. මොකද ඒ කරපු හැම දෙයකින්ම තමයි අද මං මේ විදිහට ඉන්නේ. මගේ මේ පර්සනැලිටි බිල්ඩ් අප් වෙලා තියෙන්නේ. මම ප්‍රශ්න වලට මුහුණ දෙන්න මොන හරි දෙයක් අලුතින් ඉගෙන ගත්තේ මේ වෙච්ච හැමදේම. ඉතින් ඔයාට වාගේ ලයිෆ් එකේ වෙන දේවල් ඒක ඔයාට ස්පෙસિෆික්. මගේ ලයිෆ් එකේ ඒක මට ස්පෙસિෆික්. එහෙම කියලා මේ අපි ගොඩක් කරනවානේ කම්පෙයාර් කරලා බලන අඩු කොච්චර මාර ලයිෆ් යන්නේ කියලා. හැබැයි ඌට තියෙන ප්‍රශ්න උඹට නෑ. ඒ ප්‍රශ්න උඹට આવත් පොඩේ හිතා ගන්න. අර ඒ වගේ. කවදාකවත් මිනිස්සෙක් ජජ් කරන්නත් එපා. මේ මොකද ඒක ඔයාට අයිතියක් නෑ. මේක ඔයාගේ ලයිෆ් එක නෙමෙයිනේ.
YouTube බල මේක කරන්න පටන්ගත්තම ගොඩක් කලන කරන්න ඕනි කියලා හිටිය දෙයක් දැන්කෝ මරි කැමර කරගෙන මේ උරයි සතර ඉදගෙන මේක රෙකෝඩ් කරන්න පස්සේ මොක්කර විදියක් වාගන්නන මක්කර මේක සෑන්ඩක් කරීමක්කර පෝල්ලක් සෙට් කරගන්න මේ ෆෝර්න කල්ල ගන්න ඕගලන්න දෙනදි ඇඩ්වයිස එක තමයි මචාන් කිසි දෙයක් පස්සර දාන්න එපා වාට හිතනනම් දැන් දෙයක් කරන්න එක් කරන්න මට මේක කලින් මේ අවුරුදු මුල පටන් ගන්න තිබ්බන මං ඇත්තට ගොඩක් දේවල් මගේ හිතේ තින දේවල් එලියට දාලා සහ මං ඒකින් ගොඩක් දේවල් ඕගොල්ලන්ගේ කමෙන්ට්ස් වලින් හරි මොකක් හරි දෙයකින් මං දෙයක් ඉගෙනගෙන ඉතින් පසුතැවෙන්නේ නැහැ මං දැන් හරි පටන් ගත්ත එක ගැන හරි සතුටුයි කිසිම දෙයක් කතා අරින්න එපා සතුටින් ජීවත් වෙන්න බලන්න ප්‍රශ්න හැමෝටම තියෙනවා ප්‍රශ්න වාට විතරක් නෙමෙයි හැමෝටම ප්‍රශ්න තියෙනවා ඒ ප්‍රශ්න ඔයා දකින්න විදිය සහ ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන විදිය තමයි ගොඩක් වටින්නේ අපි ගොඩක් වෙලාට පැනික් වෙනවානේ මාත් පැනික් වෙනවා දැන් උනත් මට දැන් මේ වීඩියෝ එක කරන අතරේ මගේ මොන හරි ලොකු ප්‍රශ්නයක් වුණොත් කාර්යයක් හරි හප්පලා තිබ්බොත් මම මචං පැනික් වෙනවා බට් අපි හැම වෙලාවෙම බාන්න ඕනේ ඩිසිප්ලින් වෙලා හරි මොකද්ද මම ඊළඟට කරන්නේ මොකද අපි හදිස්සි වෙන්න ගියොත් එහෙම ඒක අපිටමයි පාඩු තමන්ට පුළුවන් විදියට ලස්සනට ජීවත් වෙන්න මිනිස්සුන්ට කරදරයක් වෙන්න එපා තමන්ට උදව් කරපු කට්ටිය අමතක කරන්න එපා තමන්ට පුළුවන් ආකාරයෙන් ඕන කෙනෙක්ට උදව් කරන්න පුළුවන් නම් උදව්වක් කරන්න කවදාකවත් ඒක අපත යන්නෙත් නෑ මේක තමන්ගේ මනසට අපේ ඔළුවට සහ අපේ පීස් එකට තමයි වටින්නේ මොකද අපි සතුටින් ඉන්න නම් මචං අපි ඔය වගේ දේවල් කරන්න ඕනේ මේ මිනිස්සුන්ට උදව් කරන එක සත්‍යයකටද කාට හරි මේ ඔක්කොම එකතු කරලා පොඩි ගාගෙන වැඩකුත් නෑ අන්තිමට අපි ඔය දාලා යන්න ඕනේ ඒක නිසා ඒක හරියට මැනේජ් කරන්න ඕනේ තමන්ට තියෙන සල්ලි වලින් තමන් පොඩි ආදායයක් ගන්නත් ඕනේ ඒක ෆියුචර් එකට ඉන්වෙස්ට් කරන්නත් ඕනේ ඉතින් ඒ ඔක්කොම අර පොඩි පොඩි ඩිසිප්ලින්ස් වලින් තමයි පටන් ගන්න. ඉතින් ඔයක මාසේ ගානේ පඩියක් වැටෙනවා නම් ඔයගලන්ට එහෙම කරනවා නම් එහෙමයි. අලුත් දේවල් පටන් ගන්න. ඔයගලන්ගේ සමහර කට්ටිය තාම බජට් එකක් හදලා නැතුව තමන්ගේ ලයිෆ් එකේ පඩි එනවා. පඩියෙන් රෙන්ට් එකට මෙච්චරක් යනවා කියලා දන්නවා. ෆෝන් එක කැපෙනවා කියලා දන්නවා. ඒ වුණාට තමන්ට කොච්චරක් ඉතුරු වෙනවද? කීයක් වැඩිපුර ඉතුරු කරන්න තිබ්බද? ඒ වගේ දේවල් පොඩ්ඩක් try කරලා බලන්න. අලුත් දෙයක් පටන් ගන්න මේ අවුරුද්දේ. තව එකක් කියන්න ඕනේ. මට මේ අවුරුද්දේ මගේ TikTok channel එකටයි Instagram එකටයි Facebook එකටයි සපෝට් කරපු හැමෝටම ස්තුතියි. මම කරන මේ YouTube වලට ආසා කරපු ගොල්ලෙක්. ඒ වුණාට දැන් ඉතින් TikTok වලින් මට ගොඩක් යාළුවෝ හම්බුණා. ගොඩක් කටයුතු උදව් කරන්න පුළුවන් වුණා. ඒක නිසා හැමෝටම ආයෙත් වාරයක් ගොඩක් ස්තුතියි. අප ඊළඟ වීඩියෝ එකේ නම් මම මොකක් හරි ගැජමැටික් එකක් හොයාගන්නවා. ඒක දාන්න නම් කවුරු හරි කමෙන්ට් එකක් දාන්න. DJI මොකක් හරි ඔය තියෙනව නේද මේ ෆෝන් එක සෙට් කරලා මම අල්ල ගන්න අතින් පොඩ්ඩක් මේ මීට වඩා ටිකක් ලේසි කියලා හිතනවා මට ඒක. එහෙනම් ළමයි මම කැපෙන්න යන්නේ. පරිස්සමින් ඉන්න හැමෝම ඊළඟ වීඩියෝ එක හැම වෙනකම් මොන හරි කමෙන්ට්ස් තියෙනවා නම් ඔයගලන්ට කතා කරන්න කැමති ටොපික්ස් තියෙනවා නම් මම ඒ දේවල් දන්නවනම් මම අනිවාර්යෙන් ඒක ගැන කතා කරන්නම්. කාටින් පරිස්සමින් ඉන්න. ජය වේවා. සුබ නත්තලක්. සුබ අලුත් අවුරුද්දක්.